නත්තල් දවසේ ගෙදර අයට කන්න හදපු හරිම සරල රසට හදාගත්ත කෑම වේල බලමුද? ඉතින් මම මේ හදන දේවල් කිහිපයක් වීඩියෝ එකේ එකතු කරලා තියෙනවා. සමහර දේවල් මම කලින් එකතු කරලා තියෙනවා. ඔයාලට පුළුවන් බලන්න. මුලින්ම මම මෙතන කජු ටිකක් පෙඟෙන්න දාලා අරගෙන තියෙනවා. ඉතින් මෙතන මේ කජු ග්‍රෑම් 250ක් විතර මෙතන තියෙනවා. මේ ටික පැය 8ක විතර කාලයක් පෙඟෙන්න තියලා පියලි කරගෙන තමයි මේ තියෙන්නේ. මම පෙඟෙන්න තියාගත්ත වතුර ටික දැන් අයින් කරගත්තා. ඒකට කපාගත්ත සුදු ලූණු ගෙඩි බික් 5ක් විතර දාගත්තා. ඒත් එක්කම බී ලූණු ගෙඩි කාලක් විතර. ඒත් එක්කම කුරුදු පොතු කෑල්ලක් අම්මිරිස් කරල් දෙකක් විතර කපලා එකතු කරා රම්පේ කරපිංචක් දාගත්තා. ඒකට මම කහ උළුහල් තේ හැඳි කාලක් විතර ඒත් එක්කම 3-5 වලින් තේ හැඳි භාගයක් විතර ගොඩ 3-5 දාගන්න එපා මාළු වලට. එතකොට 3-5 රහ තමයි වැඩිපුර එන්නේ. ඒත් එක්කම මෙතෙන්දි රසායනික ලුණු එකතු කරලා දැන් අපි මේ කජු ටික තඹ ගන්න යන්නේ. ඉතින් කජු දැම්මෙන ටිකක් වෙලා යන නිසා මේ කජු වල ප්‍රමාණයට හා සමානව වතුර තියලා අපි මේ කජු ටික උයා ගමු. කජු ටික තැම්බෙනකල් අපිට පුළුවන් දැන් පරිප්පු එක හදාගන්න. මම පරිප්පු ගත්ත ප්‍රමාණයෙන්ම වතුර දාලා පරිප්පු එකට ඒ ටික පෙඟෙන්න තිබ්බ ටිකක් වෙලා. පෙඟුනට පස්සේ තමයි මම ඒකට අවශ්‍ය කරන දේවල් ලූණු, සුදු ලූණු, රම්පේ කරපිංචා, අමු මිරිස් තියෙනවා නම් එකතු කරගන්න. මම නයි මිරිස් කරලක් එකතු කරගත්තා. පරිප්පු එකට නයි මිරිස් කරලක් එකතු කරගත්තාම ඒ සැරත් එක්ක අමුතු රසක් එද්දි හරිම රසයි පරිප්පු එක. ඒත් එක්කම උළුහල් ඇට වලින් ස්වල්පයක් කහ ස්වල්පයක් එකතු කරගත්තා. දැන් මිරිස් කුඩු වලිනුත් තේ හැන්දක වගේ ප්‍රමාණයක් මම එකතු කරගත්තා. පරිප්පු කෝප්ප එකක් වගේ තමයි මෙතන අරගෙන තියෙන්නේ. දැන් මේ ටික අර පෙගෙන්න තියාගත්ත වතුර ටිකෙන්ම තැම්බෙන්න තියෙනවා. මම ලුණු එකතු කරේ නැහැ. පරිප්පු ඇටේ හොඳටම තැම්බුණාට පස්සේ තමයි මම ලුණු එකතු කරගන්නේ. ඊළඟට මම මෙතන සම්පූර්ණ කුකුලෙක් අරගෙන තියෙනවා. මේක මැරිනේට් කරලා ෆ්‍රිජ් එකේ මම පැය 4ක් විතර දාලා තියලා දැන් එළියට අරගෙන තියෙන්නේ. ඉතින් අදත් මම එයා ෆ්‍රයි එකේ තමයි මේ චිකන් එක රෝස්ට් කරගන්නේ. මම ඊට කලින් සම්පූර්ණ වීඩියෝ එකක් දාලා තියෙනවා කොහොමද එයා ෆ්‍රයි එකේ චිකන් එකක් රෝස්ට් කරගන්නේ කියලා. බලපු නැති අයට මම ලින්ක් එක මෙතන උඩින් දාන්නම්. එයාලට පුළුවන් එතනින් ගිහින් බලා ගන්න. ඔන්න දැන් පරිප්පු එකේ වතුර ටික හිඳිලා පරිප්පු ඇට ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී තමයි මම ලුණු එකතු කරගන්නේ. ලුණු ටික කලින්ම එකතු කරොත් වෙන්නේ පරිප්පු ඇට තැම්බෙන්න පරක්කු වෙනවා. ඉතින් මේ වෙලාවේදී ලුණු එකතු කරලා කලවම් කරලා තව ටිකක් වහලා තියන්න ඕන. ඔන්න ඉතින් ඒ අතරේ විටින් විට කජු එක ගැන බලන්නත් අමතක කරන්න එපා. ඒක විටින් විට කලවම් කර කර තැම්බෙන්න දෙන්න. ඉතින් වතුර වැඩිපුර එකතු කරා කියලා කජු වල දිය රහක් එන්නේ නැහැ. කජු ටික හොඳට තැම්බෙන්න තමයි ඕන. ඉතින් පරිප්පු එක දැන් ඔන්න ලුණු ටික දාලත් කලවම් කරලා විනාඩියක් විතර තිබ්බා. ඊට පස්සේ දැන් මම මේකට අවශ්‍ය ප්‍රමාණයට පොල් කිරි එකතු කරගන්නවා. මම මිටි කිරි දිය කිරි දෙකම එකට තමයි සාමාන්‍ය පරිප්පු හදද්දී එකතු කරගන්නේ. දැන් මේ කිරි ටිකත් හිඳෙන්න මම තියාගන්නවා. මොකද පරිප්පු එක හිඳෙන්න තමයි අද හදන්නේ. දැන් මේ වෙලාවේදී කිරි ටික ඔක්කොම හිඳිලා තියෙන ඔයාලට පේනවා ඇති. ඔයාලට කැමති නම් පුළුවන් මේ වෙලාවේදී ටෙම්පරාදුවක් දාගන්න. ඔන්න මම ආපහු කජු එක ඇරලා බලනවා. දැන් නම් වතුර ටිකක් අඩු වෙලා තියෙන්නේ. හැබැයි තවමත් මට අවශ්‍ය ප්‍රමාණයට කජු ටික තැම්බිලා මදි. ඉතින් ඒ හින්දා මම හිතුවා තව වතුර චුට්ටක් එකතු කරගන්න. ඉතින් වතුර එකතු කරා කියලා මම ඉස්සෙල්ලා කිව්වා වගේ දිය රහක් එන්නේ නැහැ. මොකද අපි මේකට පොල් කිරි දාලා රසට හදාගන්න නිසා. ඉතින් කජු ටික මුලින් හොඳට තඹ ගන්න ඕනේ ඒකට. අනිත් වැදගත් දේ තමයි කජු ටික දැන් තැම්බිලා නම් තියෙන්නේ. වතුර ටික ඔක්කොම හිඳෙනකල් තියන්න එපා. ඔයාලා ඊළඟට දිය කිරි ටික එකතු කරගන්න ඕන. මොකද කජු ටිකේ වතුර ටික ඔක්කොම හිඳුනොත් වෙන්නේ කජු ටික අව පැහැගෙන වෙන එක. දිය කිරිත් එකතු කරලා කලවම් කරන ගමන් විනාඩි 5-6ක් විතර උයා ගන්න. ඉතින් කජු ටික තැම්බිලා නම් තියෙන්නේ. මේ වෙලාවේදී ඔයාලා කරන්න ඕන කජු මද 10ක් 15ක් විතර වෙනම භාජනයකට අරගන්න ඕන. මම කරන්න හදන්නේ මේ කජු එකේ හොත්ත උකු කරගන්න විදිහක් තමයි ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ කජු මද 10 15 ඔයාලා බ්ලෙන්ඩ් එකට හරි ඔයාලට අඹර ගන්න පුළුවන් එකට දාලා හොඳට පිටි වෙන්න අඹර ගන්න ඕන. ඊට පස්සේ තමයි අපි එකතු කරගන්න මිටි කිරි ටිකට ඒ කජු අඹරගත්ත කජු ටික දාලා හොඳට ඒ ටික කලවම් කරලා අපි මේ කජු එකට එකතු කරගන්නේ. එතකොට අපිට හොඳ උකු හොද්දක් තියෙන කජු එක හදා ගන්න පුළුවන්. ඉතින් මිටි කිරි ටිකට මතක ඇතුව කහ චුට්ටකුත් දාගන්න.
ඉතින් ඒ විදිහට මිටි කිරි ටික එකතු කරගත්තට පස්සේ ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමේ තියාගෙන කිරි ටික චුට්ටක් නටන කල් තියලා ලිප ඕෆ් කරගන්න. ටික වෙලාවකින් මේ කජු කරිය හොඳට උකුවට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙලාව වෙනකොට චිකන් එකත් හොඳට රෝස්ට්ලා තියෙනවා. මම වෙනම ප්ලේට් එකකට මේ විදිහට සලාද කොළ තියලා ලස්සනට චිකන් එක තියාගත්තා. ඉතින් මේ තියෙන්නේ අද මම හදාගත්ත කෑම වේල කහබත් එකක් හදාගත්තා. ඒත් එක්කම රෝස් චිකන් එක, පපඩම්, පරිප්පු, කජු එක තමයි අද රෑ කෑමට අපි ලෑස්ති කරගත්තේ. ඉතින් හරිම සරල කෑම වේලක් ඉක්මනට හදාගන්න පුළුවන් වුණා. ඉතින් ওই විදිහට තමයි නැත්තා දවසේ ගෙදර තිබ්බ දේවල් වලින් ටට්ටක් ගාලා මම කෑම වේල ලෑස්ති කරගත්තේ. ඉතින් හරිම ඉක්මනට හරිම සරලව රසට හදාගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් මතක ඇතුව ලයික් කරන්න, කමෙන්ට් එකකුත් දාන්න මේ දේවල් හදලා බලලා, channel එකත් subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.